ආයිබෝවන් ජනසේවන ටීවී සමග එකතු වෙලා ඉන්න ඔබ සැම ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. යාළුවනේ අදත් මම ඔයාලට අරගෙන ආවේ ඉතාමත් වැදගත් ප්‍රවෘත්තියක්. ඒ නිසා වීඩියෝ එක අවසානයේ දක්වා හරියටම නරඹන්න කියලා මුලින්ම ඉල්ලීම් කරනවා. ඒකට කලින් පුංචි ඉල්ලීමක් තියෙනවා. ඔයා තාමත් අපේ ජනසේවන ටීවී channel එක subscribe කරලා නැත්නම් දැන්ම මේ තිරේ දිස් වෙන subscribe බොත්තම ඔබලා notification bell එක all දාලා තියාගන්න. ඒකෙන් මේ වැදගත් වීඩියෝ දාපු සැනින් ඔයාලට දැනගන්න පුළුවන්. අද වැදගත් දැනුම් දීම තමයි පෙබරවාරි 20 වෙනිදා විශේෂයෙන් අවසාන දිනේ වුණා. ඊයේ දිනේදී රජය විසින් ලබා දුන් අවස්ථා ඊයේ දිනේ අවසන් වුණා. මෙය විශේෂයෙන්ම වැදගත් වෙන්නේ පළමු සහ දෙවන අධීරයේ අස්වැසුම ප්‍රතිලාභීන් සඳහායි. රජයේ පැවැත් වූ වැඩමුළුවකදී සඳහන් කළේ 85166 දෙනෙකුට අස්වැසුම් ප්‍රතිලාභය අහිමි වීමේ අවදානමක් තියෙනවා කියලා. එයින් තිලුණු කාණ්ඩයට අයත් 28608 දෙනෙක් සහ තොරතුරු තහවුරු කර නොමැති 56548 දෙනෙක් මේ පිරිස අද දිනෙන් පසු ප්‍රතිලාභ අහිමි වීමට ඉඩ තියෙනවා. ඔයාලත් මේ ලයිස්තු ඉන්න පුළුවන්. ඔයා අස්වැසුමට තේරලා තියෙනවා නම් හැබැයි බැංකු ගිණුම් විස්තර ලබා දීලා නැත්නම් අදම ඔයාගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහින් අස්වැසුම් නිලධාරි හම්බෙලා ඔයාගේ බැංකු විස්තර අප්ඩේට් කරගන්න ඕනේ. ඔයා දුප්පත් හෝ අන්ත දුප්පත් කාණ්ඩයට අයත් නම් ලයිස්තුවේ නම තියෙනවා නම් බැංකු විස්තර ඇඩ් කරලා තාමත් මුදල් ලබා ගන්න අවස්ථාව තියෙනවා. වැදගත්ම තරුණ තමා මේ අවස්ථාව නැවත දිගු නොකරන බව සලකුණු පෙන්눔 කරනවා. දැනට සමීක්ෂණ කටයුතු ආරම්භ කරලා තියෙනවා. තොරතුරු ලබා නොදුන් අයට ඉදිරියට අස්වැසුම ලැබෙන්න ඉඩ නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඒ අතරේ ඇත්තටම සුදුසු අය වගේම සුදුසු නොවන අයත් ඉන්න පුළුවන්. ඒ නිසා සුදුසු අය නම් අවස්ථාව අහිමි කරගන්නට එපා. ජූලි මාසයෙන් පස්සේ තෙවන කාණ්ඩයට නැවත අයදුම් කිරීමේ අවස්ථාව ලැබෙන්න පුළුවන්. දිනේ මම ඉක්මනින් ඔයාලට ජනසේවන ටීවී හරහා දැනුම් දෙන්නම්. ඒ නිසා අපේ channel එකත් එක්ක දිගටම රැඳී ඉන්න කියලා ආරාධනා කරනවා. මේ වීඩියෝ එක ඔබට වැදගත් වුණා නම් කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න. ඒ වගේම ඔයාලගේ අස්වැසුම සම්බන්ධ ගැටලු තියෙනවා නම් පහලින් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. අපි නැවතත් හමු වෙමු තවත් වැදගත් වීඩියෝ එකකින්. ඔබ සැමට සුබ දවසක් වේවා.